දවසක් කැමෝටම අදත් එක තුලා ඉන්නේ Android ලංකා YouTube channel එක අරගෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. දැන් QR code එක ඔයා 2022 හදලා තියෙනවා නම් කොහොමද account එකක් හදන්න නැතුව phone number එක ගහලා ඒ code එකම නැවත ගන්න කියලා. ඉතින් මේකට ගොඩක් කට්ටිය comment කරලා තිබ්බා අලුතෙන් කොහොමද අපි QR code එකක් හදාගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ අලුතෙන්ම QR code එකක් කොහොමද ඔයාගේ phone එකෙන්ම හදාගන්නේ කියලා. මේ channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා channel එකට support එකක් දෙන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා ෆෝන් එකේ ඉන්ටර්නෙට් වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඉතින් වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔයාලා මෙන්න මේ වෙබ් ඇඩ්‍රස් එක තමයි ටයිප් කරගන්න ඕනේ. fuelfast.gov.lk කියන මෙන්න මේ වෙබ්සයිට් එකේ නම ඔයාලා ටයිප් කරගන්න. මම මේ වෙබ්සයිට් එකේ link එකක් අල්ලලා description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ link එක හරහා මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. හරි වෙබ්සයිට් එකට ගියට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා register කියලා බටනයක්. මම දැන් මෙන්න මේ register කෙනෙක් උඩ ටච් කර ගන්නවා. හරි මෙතන ගියට පස්සේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන උඩම තියෙනවා මෙතනට ඔයාගේ ID number එක තමයි ඇතුළත් කර ගන්න ඕනේ. එහා පැත්තෙන් NIC කියන එකට ටික් එක දාගන්න. ඔයා passport එකෙන් හදනවා නම් passport එකෙන් උනත් හදන්න පුළුවන්. මම මෙතන NIC කියලා දාලා මගේ ID number එක මෙතන type කර ගන්නවා. හරි ID number එක type කරලා පස්සේ phone number එක තමයි අපි මෙතන දෙන්න ඕනේ. ඉතින් අපේ phone number එක තමයි මෙතන ඇතුළත් කරගන්න ඕනේ. හරි මම මෙන්න මෙතන මගේ phone number එක ඇතුළත් කරගෙන send OTP කියන එක උඩ touch කරගන්නවා. හරි මේක දුන්නාට පස්සේ ඔයා මේ දුන්න number එකට පුංචි SMS එකක් ඇවිල්ලා තියෙ code එකක් මෙන්න මේ 1919 කියන number එකෙන් මම දැන් මෙන්න මේ code එක මෙතනට type කරගන්න තමයි යන්නේ. ඔයාත් ඔයාගේ phone එකේ SMS app එක open කරගන්න. හරි ඔයාලට පේනවා මගේ phone එකේ SMS එකේ 1919 කියන එකෙන් මෙන්න මේ වගේ කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා 12යි 50යි 57 කියලා. ඉතින් මේ කෝඩ් එක තමයි අපි අර අතනට ටයිප් කරගන්න ඕනේ. හරිවත් මෙන්න මේ විදිහට කෝඩ් එක ටයිප් කරගෙන පල්ලෙහා තියෙන verify කියන එක උඩ ටච් කරගන්න. හරි ඊට පස්සේ අපේ නම්බර් එක මෙතනට verify වෙනවා. ඊට පස්සේ ඔයාලා පල්ලෙහාම ඔයාගේ first name එකයි last name එකයි කියනවා ඔයා දුන්න identity card number එකේ තියෙන නම තමයි මෙතනට ඇතුළත් කරගන්න ඕනේ. ඒ වගේම පහලින් address එක. ඉතින් මෙතනට address එක දාද්දි ඔයාගේ identity එකේ තියෙන විදිහටම address එක දාගන්න. දාගෙන පල්ලෙහා තියෙන next කියන එක උඩ ටච් කරගන්න. හරි ඉතින් මෙතනට ගියට පස්සේ අපේ vehicle එකේ details තමයි මෙතනට දෙන්න ඕනේ. ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා vehicle number කියලා. ඒ කියන්නේ ඔයාගේ bike එකේ හරි මොකේ හරි vehicle number plate එකේ තියෙන අකුරු text set එක තමයි මෙතන type කරගන්න ඕනේ. එහා කොටුවෙන් ඉලක්කම් set එක. ඒ වගේම ඔයාගේ වාහනේ මොකක්ද කියලා මේ select type කියන එකෙන් තෝරන්න පුළුවන්. ඒ වගේම chassis number එක දෙන්න තියෙනවා. ඔයාගේ පොතේ තියෙන chassis number එක. ඒ වගේම petrol ද diesel ද කියලා ඔයාගේ වාහනේ තෝරන්නත් තියෙනවා. ඒ වගේම මෙහා පැත්තෙන් පුංචි කොටුවක් තියෙනවා. මේක උඩ ටච් කරගෙන මේ term and condition කියන එක on කරගෙන register කියලා බටනයක් ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ register කියන එක උඩ එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ message එකක් එයි account එක successful වුණා කියලා 1919 කියන number එකෙන්. හරි ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට QR code එකක් ඇවිල්ලා තියෙනවා registration successful කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අලුතෙන්ම QR code එකක් ඔයාගේ phone එකට හදාගන්නේ. ඉතින් ඔයාලට මේකේ QR code එක download කරගන්න පුළුවන්. send QR code my mobile කියන එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ link එකක් එනවා ඔයාලට download කරගන්න පුළුවන්. පල්ලෙහා තියෙන download QR කියන එක උඩ ටච් කරලා මේක ඔයාගේ phone එකටම download කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අලුතෙන්ම QR code එකක් හදන්නේ. ඔයා මෙන්න මේ විදිහට QR code එක හදද්දී ඔයාලට ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. සමහරවිට ඔයාගේ number එකට හදලා තියෙනවා කියන්න පුළුවන්. ඔයාගේ chassis number එකට කලින් හදලා තියෙනවා කියන්න පුළුවන්. ඔයාගේ ID number එකට කලින් හදලා තියන්න කියන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ හදද්දි මොකක් හරි ප්‍රශ්න ආවනම් ඒක පල්ලෙහින් කමෙන්ට් කරන්න. මම ඊළඟ වීඩියෝෙන් අරගෙන එන්නම් මොනවද මේවට තියෙන අපිට විසඳුම් කියලා. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ඔයාලට අලුත් QR code එකක් හදාගන්න.